ක්‍රිස්තු වර්ෂ 2026 දිත් මගේ අස්තර මේ ගැලපෙන්නේ නැති මූව ගෙනල්ලා දාලා ඒකෙන් කෑමක් හදන්න හදන උන්ට මම මේ කියන්නේ. අනේ බං ගැලපෙන උන් ඉන්නවා. ගැලපෙන කෑම එකට දාලා හදන කෑම තියෙනවා. හැබැයි උඹත් දන්නවා මාත් දන්නවා උඹේ අම්මත් දන්නවා අම්මගේ අම්මත් දන්නවා මූව මගේ අස්සර දැම්මම කන්න බෑ බං රහ නෑ. උඹලට මගේ රහත් දැනෙන්නෙත් නෑ ඊට පස්සේ උගේ රහත් දැනෙන්නෙත් නෑ. අමුතුම තනකොළ රහක් එන්නේ. කෑමක් නෙමෙයි ඒක. මගේ උපන්තේ එක්කම මහලා නෑ එකෙක්වත්. අනේ පරිප්පු නිදි දැම්මම මාර රහයි. කියලා හරිම සතුටින් පත් එක්ක කනාගෙන කනවා නෑ බං. ඉපදුණු දවසේ නම් පරිප්පු කන්න පෙරේත එක මූව ගෙනල්ලා මගේ අස්සර දාපු ගමන් ඌත් මගේ දිහා බලන්නේවත් නැතු. ඌ යනවා බැන බැන. මගේ අම්මටයි තාත්තටයි බැන බැන ඌ යනවා ඊට පස්සේ. ඌ කන්නේ නෑ මාව. ඇයි තොපික් අර ගැලපෙලදී ලබ්බක් ගෙනල්ලා මගේ අස්සේ ගහන්න එපා. මූ කොලයක්. හරිද? උඹට පේනවනේ මේ මම පැහැදිලිනේ. මූ කොලයක්. උඹලා කොල කන්නේ කොහොමද සාමාන්‍යයෙන්? එක්ක සම්බෝලයක්, එක්ක මැල්ලුමක්, එක්ක සලාදයක්. අනේ බං. අනේ දෙයියන්ට බින්සිද්ද වෙයි උඹලා මූව ඒ විදියට හදාගෙන කාපන්. මූ මගේ අස්සේ දාන්න එපා යකෝ මම හොද්දා. හොද්දට කොල දාලා කන්න බෑ. එහෙම හදන්න එපා. රහ නෑනේ බං. තොපි පොඩි කාලේ කැමතිත් නෑ මගේ අස්සට නීති දාලා කන්න. හැබැයි ඒ වුණාට තොපි ළමයින්ට තොපි හදලා දෙනවා මගේ අස්සට නීති. ඇයි බං මේ? ඇයි බං මේ ඔහේ නිකන් අර පරම්පරාවෙන් ආපු නිසා ඔහේ හදන්න එපා. උගේ පෝෂණේ වටිනවා. හරිද? ඌ මාර සුපිරි කෑමක්. ඌ ඒ විදිහට හදලා කාපන්කෝ. ඇයි ඌවත් නැති කරනවා මාවත් නැති කරනවා දෙන්නව එකට දාලා. අපි ගැලපෙන්නේ නැහැ බං. අපිට කැමති නැහැ. අපිව බලෙන් ජෝඩු කරන්න එපා. ඒක කරන්න එපා. උඹලට පින් සිද්ධ වෙයි. හරිද? කරොත් උඹලට පව් සිද්ධ වෙයි. ඒ නිසා එපා. අපි ගැලපෙන්නේ නැහැ. ඌ කොලයක් මම හොද්දක්. මම ඇටයක්. අපි දෙන්නව එකට දාලා නිකන් නැති සම්බන්ධයක් ඇති කරන්න එපා. දැන්වත් පිළිගනින් යකෝ රහ නැහැ. තනකොළ රහයි. ඒ නිසා හදන්න එපා. මූ අතට අහු වෙන්නෙත් නෑ මගේ අසර දැම්මර පස්සේ සෙවල ගොඩක් වගේ. ඒ නිසා හදන්න එපා. හරිද? කරන්න එපා ඒ වැඩේ. ගැලපෙන විදිහට මාව වෙනම කාපන්, මූව වෙනම කාපන්. එතකොට අපි හැමෝම සතුටින්. ඇති. නවත්තපන් මේ අපරාධේ.